අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සබස්ක්‍රිප්ෂන්ස් කියන්නේ. Adobe Creative Cloud එකට මෙච්චරයි, Spotify එකට මෙච්චරයි, Netflix එකට මෙච්චරයි කියලා වෙන් කරාට පස්සේ අපේ මාස පඩියෙන් භාගයක් ඉවර වෙන්නේ මේ සබස්ක්‍රිප්ෂන්ස් කියන දේවල් වලට. මේ Adobe Creative Cloud එකත් ක්‍රියේටර්ස්ලා වන අපිට ගොඩක්ම උදව් වෙන දෙයක්. ඒත් මෙයාලගේ සර්විස් එක ගොඩක් ගණන්. ඒ වුණාට අපි මෙයාලට බැන හරි මෙයාලගේ මේ සර්විස් එක අපි බයි කරනවා. හැබැයි දැන් දවස් 4කට විතර කලින් ඒ කියන්නේ හරියටම ජනවාරි 13 වෙනිදා Apple මේ ගේම් එක සම්පූර්ණයෙන් වෙනස් කරනවා. Apple රිලීස් කරනවා අලුතෙන්ම Apple Creator Studio කියලා දෙයක්. සරලවම කිව්වොත් Final Cut Pro, Logic Pro, Pixelmator Pro කියන දැවැන්දියෝ තුන් දෙනා එක බන්ඩල් එකකට මෙයාලා දෙන්න තීරණය කරනවා. ඒකත් ඇදහි නොයෙක් ගානට. ඒ කියන්නේ $13කට මෙයාලා දෙන්න තීරණය කරනවා. මේක නිකම්ම නිකන් නිවුස් එකක් නෙවෙයි. Apple Adobe එක බෙල්ලට තියපු පිහියක්. මේ $13 ඇතුලේ මොනවද දෙන්නේ? මොකද්ද මේකේ කැච් එක? Adobe එක දැන් අත්හරින්න කාලේ හරිද? අද අපි කතා කරමු ඒක ගැන. හරි. අපි බලමු $13ට. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 4000කට මොනවද අපිට ලැබෙන්නේ කියලා. මේ ලිස්ට් එක නම් වව්. පළවෙනි එක Final Cut Pro. Mac එකේ වීඩියෝ එඩිට් කරන අය දෙවියෝ. දෙවැනි එක Logic Pro. Mac එකේ මියුසික් වැඩ කරන කට්ටියට නම් අමුතුවෙන් මේ ගැන කියන්න ඕනේ නෑනේ. තුන්වෙනි එක Motion Net Compressor එක. මේකත් මේ බන්ඩල් එකත් එක්ක එනවා කියලා Apple announce කරලා තියෙනවා. හතරවෙනි එක Pixelmator Pro. මෙන්න මේක තමයි game changer එක. අපි හැමෝම දන්නවනේ දැන් ටික දවසකට කලින් Pixelmator team එක Apple සල්ලි දීලා ගත්තා. Apple දැන් මේකත් එක්ක announce කරලා තියෙනවා මෙන්න මේ බන්ඩල් එකත් එක්ක මේ Pixelmator එකත් එනවා කියලා. දැන් පොඩ්ඩක් හිතන්නකෝ Adobe Premiere Pro එක ගන්න $20ක් යනවා. ඒත් මේ ඔක්කොම $13කට ස්ටුඩන්ට් කෙනෙක්ට නම් $3කට. ඒ කියන්නේ රුපියල් 1000කටත් වඩා අඩුයි. මේක දැක්කම මට හිතුනේ Apple එකට සල්ලි ඕන වෙලා කරපු වැඩක් නෙවෙයි. එයාලට ඕන අපිව මේ ඉකෝසිස්ටම් එක ඇතුලේ දාලා ලොක් කරගන්න. හරි. අපි ගාන පැත්තකින් තියමුකෝ. අපි දැන් බලමු මේකත් එක්ක යන අලුත් ෆීචර්ස් ටික මොනවද කියලා. මම වැඩියෙන් මාස උනේ මෙන්න මේ Final Cut එකේ එන AIB detection කියන එක. ඉස්සර අපි මියුසික් වීඩියෝ එක එඩිට් කරද්දි ඒකේ වේව් ෆෝම් එකක් හොය මැනනේ අපි කට් කරේ. ඒත් දැන් එහෙම නැහැ. මේ AI එක විසින් සම්පූර්ණයෙන් මේ මියුසික් එක අහලා මෙන්න මේ බීට් එක මෙතනින් කට් කරන්න කියලා එයා අපිට තැන මාක් කරලා දෙනවා. ඊළඟට Logic Pro එකේ කෝඩ් ID එක. ඔයා ගිටාර් එකෙන් සින්දුවක් ගහලා ඒක රෙකෝඩ් කරාම AI එක කියනවා ඔයාගේ ඔය මොන කෝඩ්ස් ටිකද කියලා. මියුසික් නොදන්න කෙනෙක්ට වුණත් මෙන්න මේක පාවිච්චි කරලා ලේසියම සින්දුවක් හදාගන්න පුළුවන් තත්ත්වයට මේව දියුණු වෙලා තියෙනවා. Apple එකේ තියෙන වාසියක් තමයි එයාලගේ hardware සහ softwares දෙකම හදන්නේ. ඉතින් මේ M1, M2, M3 chips එක මේ Creator Studio apps වැඩ කරන්නේ මාරම ස්පීඩ් එකකින්, මාරම ස්මූත් එකකින්. වැදගත්ම දේ තමයි මෙන්න මේ Pixelmator Pro කියන එක දැන් iPad එකටත් ඇවිල්ලා තියෙනවා. Apple Pencil එකත් support කරන හින්දා ගොඩක් ස්මූත් සහ ගොඩක්ම ස්පීඩ් එකෙන් වැඩ කරගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේකේ කාඩාවක් වැඩිපුර නොපෙනුණු කතාවක් හැංගිලා තියෙනවා. ඒක ටිකක් කවුල්. පළවෙනි එක මේක වැඩ කරන්නේ Apple device වල විතරයි. ඔයාලට Windows laptop එකක් හෝ Windows PC එකක් තිබුණොත් මේක දාන්න බෑ. Adobe වගේ හැමතැනම use කරන්නත් බෑ. දෙවෙනි එක මේ අලුත්ම AI features එක වැඩ කරන්න නම් ඔයාලට M series chipset එකක් තියෙන Apple device එකක් ඕන වෙනවා. පරණ Intel MacBook තියෙන කට්ටියට නම් මේකේ තියෙන full ආතල් එක නම් ගන්න බැරි වේවි. අනිත් එක තමයි Pixelmator. Pixelmator එක කොච්චර හොඳ වුණත් Photoshop වල තියෙන සමහර advanced features මේකට තාම ඇවිල්ලා නැහැ. ඒ හින්දා ඔයා high end retouching කෙනෙක් නම් ඔයාට Photoshop දාලා තාම මේකට එන්න බැරි වේවි. මෙච්චර කල් අපි නිකන් පාවිච්චි කරපු pages numbers keynote තියෙන්නේ මේවත් දැන් premium model එකකට යන්න හදන්නේ. Apple කියනවා මේවා එන අලුත්ම premium templates සහ AI features පාවිච්චි කරන්න නම් අර Creator Studio subscription එක අනිවාර්යෙන් ගන්න ඕන. දැන් Apple එක තියෙන ලොකුම master plan එක තමයි අපි hardware විකුණලා ඉවරයි. දැන් අපි විකුණන්නේ service කියන එක. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අපි Adobe අත්තරින්නද කියන එකනේ. ඇත්තම කතාව මේකයි. ඔයා motion graphic VFX කරන කෙනෙක් නම් Adobe After Effects වලට ගන්න Apple ළඟ tool එකක් නැහැ. Apple ලගේ motions හොඳයි තමයි. ඒත් Adobe After Effects තරම් advanced නැහැ. අනිත් එක තමයි industry standard එක. ඔයාලගේ කම්පැනි එක වැඩ කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලා හැමෝම ඉන්නේ Adobe ecosystem එකේ. එතකොට ඔයාට විතරක් බෑ සර් මම මේ ෆයිල් එක Final Cut එකෙන් එවන්නම් කියලා කියන්න. ඒක ඇත්තටම practical නෑනේ. තව එකක් තමයි cross platform කියන එක. හිතන්නකෝ Adobe එක නම් හැම එකම වැඩ කරනවා. Windows, Linux, Mac එකේ ඔක්කොම වැඩ කරනවා. ඒත් මේ Apple Creator Studio එක එහෙම වැඩ කරන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලට Apple device එකක් තියෙන්නම ඕන. ඊළඟට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි එහෙනම් මේක කාටද වටින්නේ කියන එක.
පළවෙනි කට්ටිය සෝලෝ ක්‍රියේටර්ස්ලට. ඔයා තනියම වැඩ කරන කෙනෙක් නම් කාටවත් ෆයිල් යවන්න නැත්තම් ඔයාට මේක මාර විදියට වටිනවා. මොකද ප්‍රීමියර් ප්‍රෝ වලට වඩා ෆයිනල් කට් එක කොහොමත් වේගවත්. අනික ඔයාට මේක ඩොලර් 13කට ගන්න පුළුවන්. මේක මාරම වටින දෙයක්. ඊළඟට ස්ටුඩන්ට්ස්ලට මාසෙටම ඩොලර් 3යි. සාමාන්‍ය ලංකාවේ බර්ගර් එකක් කන ගාන. මේක ඉගෙන ගන්න මාරම විදියට වටින දෙයක්. ඒ හින්දා Mac එකක් ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් මේක ගන්න. තුන්වෙනි එක iPad users ලට. ඔයා ට්‍රැවල් කරන ගමන් එඩිට් කරනවා නම් මේ තරම් හොඳ පැකේජ් එකක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ හින්දා මේක ඒ කට්ටියට මාර විදියට සුදුසුයි. කොහොම වුණත් ජනවාරි 28 වෙනිදා මේක රිලීස් වෙනවලු. මාසෙක ෆ්‍රී ට්‍රයල් එකක් හම්බෙනවා කියලා තමයි Apple කියන්නේ. මම නම් කියන්නේ ඔයාලට Apple device එකක් තියෙනවා නම් මේක නිකන් හරි දාලා බලන්න. ඔයාලා මොකද හිතන්නේ? Apple මේ කරපු වැඩෙන් Adobe ල රිදෙයිද? Adobe ල වැටෙයිද? නැත්නම් මේක තව එක්තරා ඇප් එකක් විතරක් වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු වෙනවා. මගේ නම තේමික දිලුශංකර්. හැමෝටම good luck.